අද එකතු වෙන්නේ තවත් ගේම් ප්ලේ වීඩියෝ එකට. අද අපි ගහන්න යන්නේ අපි අද යන්නේ කළුතරට යන්නේ අපි අද හීන සිත්තරිය එකේ. අද ට්‍රිප් එකක් යන්න තමයි කිව්වේ නම් කට්ටිය ආවා. අපි යන් කොහොමද බස් එක? කෙලින්ම මල්ලිලා දැන් හීන සිත්තරිය තියෙන කෙලින්ම. කොහොමද නිකන් කිරිත් හොයියා වගේ තියෙනවනේ. හරි අපි කොහොම හරි කමන්නේ. දැන් යන් අපි දැන් මෙතෙන් පොඩ්ඩක් වද්ද ගන්න නැතුව දාගන්න ඕනේ. මෙතන පොඩ්ඩක් අමාරු කරනවා. පාරේ හැප්පිලා නේද? ලොරියකුයි වෑන් එකකුයි. පොලිස් කාර්යය කාටද කෝල් කරනවා? ඕ යකෝ නමකුලන්ද මේ යන තැන ඇක්සිඩන්ට් නේ. හරි යාළුවනේ අපි පොඩ්ඩක් නැවතුනේ පොඩි කේස් එකක් වුණා. ස්ටීරින් වීල් එක හැරෙන්නේ නැතුව ගියා. යාළුවනේ දැන් අපි යන්න ඕනේ නෙළුම් කුළුණ බලන්න. නෙළුම් කුළුණ බලාගෙන තමයි යන්නේ. හරි අපි නෙළුම් කුළුණ බලමු. අපිට පේනවා කො නෙළුම් කුළුණ තියෙනවා මෙතන. ආම්මය එනෝසයි. කට්ටිය බැස්සනේ ඔය ඉන්නේ බහැලා ෆොටෝ ගහනවා. පිස්සුනේ මගේ ෆොටෝ එකක්වත් ගහන්න බැරි වෙයිද දන්නේ. කොහේ කරගෙනවත් දන්නේ. කොහොම හරි. එහෙනම් කට්ටිය යන් අපි දැන් යන්. නගිනවා කට්ටිය. නැග්ගනේ. හරි එහෙනම් අපි යන්. නෙළුම් කුළුණ බලන්න ඕනේ කිව්වා ඒක නෑත්තේ. මේ පොලිස් කාර්යයත් මැදම හිටන් ඉන්නවනේ. හරි යාළුවනේ දැන් යන්න තියෙන්නේ. තා පොඩ්ඩෙන් ඉවරයි. out of control ගියා.
මුන් එක්ක නම් බෑනේ කරන්නේ යන්නේ නැහැ යන එකට යන්න දෙන්නෙත් නැහැ. ෆෝන් කරලා වැඩක් නැහැ මුන්ට කන් ඇහෙන්නේ නැද්ද? අපි වමෙන් ඉස්සර කරමු. ඕ මන් දන්නවා කියලා වෙනවා කියලා. ඉතින් අපි යන විදිහටම යමු. යෑමක් තමයි දැන් නම් තියෙන්නේ. ඕ මැප් එක ලෝඩ් වෙනවා අපිට පේනවා. ඕ අපිට පේන අර පැත්තෙන් කෝච්චියකුත් යනවා. යාළුවනි ඉස්සරහා ගැට්ටක් තියෙනවා. එමීට ගන්න ඕන. නියම සස්පෙන්ෂන්. සස්පෙන්ෂන් නම් හොඳයි හැබැයි යන්න ගියාම තමයි එපා වෙන්නේ. දුර වැඩි එක තමයි සීන් එක. මොනවද අප්පා මුන් යන්නෙත් නෑ යන මිනිහෙට යන්න දෙන්නෙත් නෑ. හරි යාළුවනේ අපිට පේනවා ඉස්සරහින් ඉන්න පොලිස් කාර්යයක් අපි ඕව හපගෙන යනවා. ඕ හැප්පුණා 6 පාරක් හැප්පුණා. හරි කොහොම හරි දැන් අපි යනවා පෙරටම යනවා ඉස්සරහටම කෙලගෙන යනවා. ඕ දැන් හැප්පෙන ඕ තව පොඩ්ඩකින් වේරුණා වෙලාවට බේරුණා. හරි අපි යනවා දැන් යනවා. සෑඩ් ගැට්ටක් තියනවද නෑනේ. හරි ඒ පාරේ යනවා. කෙලගෙන යනවා ඒ පාරේ. අයියෙන් යනවා. වේගෙන් යනවා. හොඳටම යනවා. කළුතර බෝධිය පහු කරගෙන දැන් අපි ඉදිරියට යදිනවා. ඉදිරියට යදින දෙක මේ ලොරි කාර්යෝ හිටියේ නැත්තම්. අයියෝ යන්නෙත් නෑනේ. අයියෝ නම් මොකුන්ද දන්නේ ලොරි කාර්යෝ යන්නෙත් නෑ. හරි කොහොම හරි ඉස්සර කරා.
යෝ තව ලොරි කාරයෙක් හිටව මේ පාර ඉස්සර කරන්නත් බෑ නේ මන් දන්නේ. මට හිතෙන්නේ මේ පාරේ මෙහෙමම තමයි යන්න වෙන්නේ. මේ යනවා කියන්නේ මේ පාර යනවා. හරි කොහම හරි ඉස්සර කරා. ඉස්සරහ වෑන් කාරයෙක් යනවා යයිද දන්නේ නැහැ. ගියා. හරි යාළුවනේ දැන් ඉතින් යෑමක් තමයි. පොඩ පාර වැරදුනා. නෑ කමන්නේ යන්න පුළුවන්. අපිට මොන පාරවල්ද? යන්න පුළුවන්කම් තියාගatti පාරේ යන්න ඕනේ නැහැ කෙලින්ම out of the road. කෙලින්ම ණයා වගේ යන්න ඕනේ. එතකොට බස් එක බැලන්ස් වෙනවා. ආයෙ මැප් එක ලෝඩ් වෙනවා. හොඳට යන්න ගියාම මොකක් හරි. වැලි පාරක් සෙට් වෙනවා. මේ කට්ටිය යනකම් ඉන්න ඕනේ නැතන යන්න. අපි යන්න පුළුවන් දැන්. හරි යාළුවනේ අපි දැන් භාගයක් දුර ඇවිල්ලා ඉන්නේ. දැන් ඉතින් කෙලින්ම විදින්න තියෙන්නේ වාහන අඩුයි මේ පාරේ. කොහේ යනවද දන්නේ මට පේන්නේ නැහැ. තා පොඩ්ඩෙන් වදිනවා. හැන්ඩලින් පොඩ්ඩක් වැඩි වගේ. මන් දන්නවා අද හීන සිත්තරීගේ අවසානය කියලා මේ යන විදිහට නම්. යාළුවනේ බස් එක අයියෝ අම්මා අපි බලමු බහැලා බස් එකට මොකද උනේ කියලා. අම්මා යාළුවනේ අපි බස් එක පොඩ්ඩක් ඉස්සරහට බලමු මෙතන පේන්නේ මොනවද? වැදුනා නෙවෙයි වැදිල්ලක් සුපිරි වැදිල්ලක් වැදුනා මන් දන්නවා. හරවන්න බෑ. අපි බලමු මොකද වෙලා තියෙන්නේ කියලා. අම්මට සිරි යාළුවනේ
බස් එකේ බඳ ගිහිල්ලා අයියෝ ඒ වැදිච්ච වැදිල්ලටම බස් එකේ බඳ ගිහිල්ලා තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති. බස් එක ඉවරයි. මෙතන ඉවරයි. අනේ බස් එක ඉවරයි. අයියෝ. ඔයගොල්ලන්ට පේනවා මෙතනත් බස් එකේ ගිහිලා තියෙනවා. බස් එකේ මෙතනත් ගිහිලා තියෙනවා. අනේ බස් එක අයියෝ මගේ බස් එක අනේ බස් එක ගිහිල්ලා බස් එකේ කෑලි ඉවරයි වගේ මට පේන විදිහට ඒ ගියපු යෑමනට අපිට හීන සිත්තරිය ආයෙත් හදන්න වෙනවා මේ ගමන ගිහින් ඉවරුණාට පස්සේ. පස්සෙත් හප්පගෙන ටිප් එකක් ගිහිල්ලා මේ මන් දන්නේ ඇතුලේ ඉන්න මිනිස්සු පව් මන් දන්නවා මිනිස්සු බය වෙලා ඉන්නේ කියලා දැන් නා හොඳටම බය වෙලා. බලමු අපි කොහොම හරි ඒ මොකක් හරි කරගන්න. තව ටික දුරයි තියෙන්නේ. අයියෝ ආයෙ කුඹුරට දාගත්ත බස් එක. අනේ බස් එක කුඹුරට දාගත්තා. කොහොම හරි පාරට ගත්තා. ආයෙ අනිත් කුඹුරට වැටුණා. අයියෝ ප්‍රශ්නයක් නෑ බස් එක පෙරලෙන්න අයියෝ බස් එක පෙරළුණා. ප්‍රශ්නයක් නෑ යන්න පුළුවන් අයියෝ බස් එකේ අවසානයේ වගේ. හරි යාළුවනේ අපිට තව දුරටත් යන්න බෑ මේ බස් එකේ. බස් එක පෙරළුණා. හදන්න වෙනවා. ඒ හින්දා අපි බස් එක ඉවරයි අපේ. ඉවරයි කියන්නේ පැත්තක්ම ඉවරයි. බස් එක පෙරළුණා කොහොම හරි. අපිට වෙනවා කොහොම හරි මේ ගමන ඉවර කරන්නත් ඕනේ. බලමු අපි තවත් යන්න පුළුවන් නම් යන්. එහෙනම් යාළුවනේ අදට අපිට මේ බස් එකේ යන්න බැරි වෙනවා. බස් එක හදන්න වෙනවා අපිට. හදලා තමයි මේ ට්‍රිප් එක යන්නත් වෙන්නේ. එහෙනම් අපි බස් එක හදලා ඊළඟ ට්‍රිප් එකෙන් හම්බෙමු.